ආයුබෝවන් අද අපි කතා කරන්න යන්නේ with love තමිල් ෆිල්ම් එක ගැන. මම හිතනවා ඔයාලා ගොඩ දෙනෙක් බලලා ඇති ටුවරිස්ට් ෆැමිලි ෆිල්ම් එක. ඒකේ ඩිරෙක්ටර් අභිෂේක්ගේ පළවෙනි ෆිල්ම් එක හීරෝ කෙනෙක් විදිහට රඟපාන එක තමයි with love කියන්නේ. ෆිල්ම් එක ගැන කතා කරොත් ඉතින් කියන්න දෙයක් නැහැ. සුපිරියක් තමයි. මම මේක බැලුවේ තියේටර් එකේ. තියේටර් එක්ස්පීරියන්ස් එකත් සුපිරි. හිනා කාලා මැරෙන්න පුළුවන් ඒ වගේ හොඳ ෆිල්ම් එකක්. එතකොට අභිෂේක්ගේ අනස්වරයාගේ ඇක්ටිං නම් නෙක්ස්ට් ලෙවල්. ස්ක්‍රීන් ප්‍රසන්ස් මේ හැමදේම සුපිරියටම දීලා තියෙනවා. මම ස්ටෝරි එක ගැන ලොකුවට ඔයාලට කියන්න යන්නේ නැහැ. හැබැයි මේක ඔයාලා ගොඩ දෙනෙක්ගේ ස්ටෝරි එකක් වෙනවා කියන එක නොඅනුමාන අඩුම ගානේ ඔයාලගේ ලයිෆ් එකට චූටි හරි දෙයක් මේක හරි සමීප ෆිල්ම් එකක් විදිහට දැනෙන්න ගනි. මේක ප්‍රොඩියුස් කරලා තියෙන්නේ රජිනිකාන්ත්ගේ දුව සෞන්දර්ය රජිනිකාන්ත්. එතකොට මේකේ බජට් එක ගැන කතා කරොත් නිල දත්තයක් නැති වුණත් කෝටි 2-4ක් අතර ප්‍රමාණයේ බජට් එකකින් තමයි මේ ෆිල්ම් එක හදලා තියෙන්නේ කියලා පුංචි පුංචි වාර්තා තියෙනවා. මේකේ තියෙන සින්දු බෑග්ග්‍රවුන්ඩ් මියුසික් මේ හැම දෙයක්ම හරි ලස්සනයි. මේ ෆිල්ම් එක රේට් කරන්න කිව්වොත් මම අනිවාර්යෙන් 10න් 7ක් දෙනවා. එහෙනම් අපි තවත් එක රිවිව් එකකින් හම්බෙමු. ජය වේවා.